ඉතාලිය කියන්නේ රැකියා කරන්න ජීවත් වෙන වගේම සංචාරයටත් ඉතාම සුදුසු යුරෝපා රටක්. වාර්ෂිකව ඉතා විශාල සංචාරකයන් පිරිසක් ඉතාලියට පැමිණීම නිරන්තරයෙන්ම සිදු කරනවා. ඉතින් ඔබටත් සංචාරයක් සඳහා ඉතාලියට යාමේ බලාපොරොත්තුවක් තිබෙනවා නම් මේ වීඩියෝව ඔබට ඉතාම වැදගත් වේවි. ඒ නිසා වීඩියෝව අවසාන වෙනකන් දිගටම වීඩියෝව නරඹන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඒ වගේම මෙවැනි වටිනා වීඩියෝ නරඹන්න මගේ channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න, ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න කියලා ඔබට ආදරෙන් මතක් කරනවා. ඔබටත් ඉතාලි සංචාරයක් කිරීමට අවශ්‍ය නම් ක්‍රම දෙකක් යටතේ එය සිදු කළ හැකියි. පළමු ක්‍රමය වන්නේ ඉතාලියේ දැනටමත් වෙසෙන කෙනෙක්, ඒ කියන්නේ ස්පොන්සර් කෙනෙක් හරහා ඔබට කරනු ලබන සංචාරක ආරාධනයක් අනුව පැමිණීම සිදු කළ හැකියි. දෙවැනි ක්‍රමය වන්නේ ඔබ තනිවම සංචාරක වීසා හරහා ඉතාලි සංචාරයක් ලබා ගැනීමයි. දැන් අපි පළමු ක්‍රමය ගැන මුලින්ම බලමු. මෙහිදී ඔබ හොඳින් දන්නා හඳුනන අයෙක් ඉතාලිය තුළ දැනට ජීවත් වනවා නම් ඒ පුද්ගලයා මගින් ආරාධනා කිරීමේ අවසරයක් මත ඔබට ඉතාලියට පැමිණීම කළ හැකියි. එහිදී අනුග්‍රහකත්වය දරන එම පුද්ගලයා විසින් ඒ සඳහා ඉදිරිපත් කළ යුතු ලිය කියවිලි කිහිපයක්ම වනවා. පළමුවැන්න තමයි ආරාධනා කිරීමේ සහතිකය. එනම් අදාළ පුද්ගලයාට ඉතාලියට පැමිණීමට තමා කැමැත්තෙන් අනුග්‍රහකත්වය දරන බවට වන ලිපියක් නවතම ආකෘතිය යටතේ සකස් කොට ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම ඉතාලියට පැමිණීමට තමා අනුග්‍රහකත්වය දරන පුද්ගලයාගේ සියලු වියදම් තමාට දැරීමට හැකි වන බව පෙන්වා ලිපියක් බැංකුවක් හෝ මුල්‍ය ආයතනයක් හරහා ලබාගත යුතුයි. ඒ වගේම තමා අනුග්‍රහකත්වය දරන පුද්ගලයාට නවාතැන් සැපයීමට තමා සූදානම් බව පෙන්වා දීම සඳහා තම නිවසෙහි ඔප්පුව හෝ කුලී නිවසක් නම් එහි ගිවිසුම හෝ ඊට අදාළ ලිය කියවිලි ඉදිරිපත් කළ යුතු වනවා. ඒ වගේම අනුග්‍රාහකයාගේ පාස්පෝර්ට් එක හෝ හඳුනා ගැනීමේ පත්‍රයේ ඡායා පිටපත්, පාස්පෝර්ට් ප්‍රමාණයේ ඡායාරූප, සෞඛ්‍යාභරණ රක්ෂණය, මාස 3ක කාලයක් සඳහා වූ බැංකු ගනුදෙනු වාර්තාවන් සහ නිවැරදිව සම්පූර්ණ කරන ලද වීසා අයදුම් කිරීමේ පත්‍රිකාව ඉදිරිපත් කළ යුතුයි. මීට අමතරව ඉතාලි රජය විසින් ඉල්ලුම් කරන වෙනත් අදාළ ලිපි ලේඛන ඔවුන්ගේ අවශ්‍යතාව පරිදි අනුග්‍රාහකයා විසින් ඉදිරිපත් කිරීම කළ යුතු වෙනවා. ඉතාලියට විසිට් වීසා ලබා ගැනීමේ දෙවන ක්‍රමය වන්නේ අනුග්‍රාහකයෙකු නොමැතිව තනිවම වීසා අයදුම් කිරීමයි. මෙහිදී කිසිදු ඒජන්සියක් හෝ ස්පොන්සර් කෙනෙකු අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ අදාළ ලිපි ලේඛන ඔබ විසින් නිවැරදිව සකසා ගැනීම පමණයි. දැන් මම ඔබට පැහැදිලි කරන්නම් මොනවාද එම ලිපි ලේඛන කියලා. පළමුවෙන්න තමයි මාස 3ක්, ඒ කියන්නේ දින 90ක් හෝ ඉදිරියට වළංගු වන ගුවන් ගමන් බලපත්‍රයක් නැතිනම් පාස්පෝර්ට් එකක් ඔබට තිබිය යුතුයි. ඒ වගේම එහි අවසාන පිටු දෙක අවම වශයෙන් හිස්ව තිබිය යුතු වෙනවා. වීසා සඳහන් කිරීම සඳහා එම පිටු දෙක හිස්ව තිබිය යුතුයි. ඒ වගේම ගුවන් ගමන් බලපත්‍රයේ 2, 3, 4 සහ 5 යන පිටුවල ඡායා පිටපත් ඉදිරිපත් කළ යුතු වෙනවා. දෙවැනි කරුණ තමයි පාස්පෝර්ට් සයිස් ෆොටෝස් දෙකක් ලබාගත යුතුයි. කළු සුදු බෑග්ග්‍රවුන්ඩ් එකේ එය ලබාගත යුතු වෙනවා. තුන්වැනි දේ තමයි ඔබ කවරින් ලෙටර් එකක් සකස් කරගත යුතුයි. එනම් ඔබ ඉතාලියට යාමේ අරමුණ මොකක්ද? කොපමණ කාලයක් එහි රැඳී සිටිනවාද? නැවත පැමිණීමේ දිනය කවදාද? සංචාරය කරන ප්‍රදේශ මොනවාද? ඔබ කරන රැකියාව හෝ ව්‍යාපාරය මොකක්ද? මේ සෑම විස්තරයක්ම අඩංගු වන ආකාරයට මෙය සැකසිය යුතු වෙනවා. හතරවෙනි කරුණ තමයි proof of employment. මෙහිදී ඔබ රැකියාවක් කරනවා නම් ඊට අදාළ සේවා සහතිකය, ඒ වගේම මාස 3කට අදාළ වැටුප් සහතික, ETF, EPF ඔබට ලැබෙනවා නම් ඒවාට අදාළ සහතික ඉදිරිපත් කිරීම කළ යුතුයි. ඔබ තමාගේම ව්‍යාපාරයක් කරනවා නම්
බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක සහ ඊට අදාළ ලේඛන, ඒ වගේම ටැක්ස් ගෙවන කෙනෙක් නම් ඒ සම්බන්ධ ලේඛන, ඒ වගේම ඔඩිට් රිපෝට් තිබෙනවා නම් ඒ දේවල් ඡායා පිටපත් ලෙස ඉදිරිපත් කළ යුතු වෙනවා. පස්වෙනි කරුණ වන්නේ හොටෙල් රිසර්වේෂන් එක. මෙහිදී ඔබ ස්පොන්සර් කෙනෙක් නොමැතිව සංචාරය කිරීමට බලාපොරොත්තු වන නිසා නවාතැන් ගන්නා ස්ථාන හොටෙල්ස් වෙන් කරගත යුතු වෙනවා. booking.com වැනි වෙබ් අඩවි හරහා කිසිදු මූලික ගෙවීමකින් තොරව එය ඔබට සිදු කරගත හැකියි. 6 වෙනි කරුණ තමයි financial status. මෙය ඊටාම වැදගත් කරුණක්. ඔබට ඇති current, fixed, savings සහ සියලුම ගිණුම් වලට අදාළ ගිණුම් වාර්තා මාස 3ක කාලයක් සඳහා ලබාගෙන ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒ වගේම සේවිංග්ස් account එකේ බැලන්ස් එක සම්බන්ධව බැංකුවෙන් ලිපියක් ගත යුතුයි. එය යුරෝ වලින් කොපමණද යන්නත් බැංකුව හරහා ලිපියක් මගින් තහවුරු කළ යුතුයි. ඒ සමගම ඔබට වාහන සහ දේපල තිබෙනවා නම් ඒ සම්බන්ධ ලේඛනද ඇතුළත් කළ යුතු වෙනවා. 7 වෙනි කරුණ වන්නේ travel insurance එක සහ air ticket booking එක. සාමාන්‍යයෙන් යුරෝ 30000ක පමණ travel insurance එකක් අවශ්‍ය වෙනවා. මේ දෙකම ඔබට ටිකටින් ඔෆිස් එක හරහා ලබාගත හැකියි. 8 වෙනි කරුණ වන්නේ ඔබේ උපැන්න සහතිකය සහ ඔබ විවාහ වී සිටිනවා නම් විවාහ සහතිකය ඉංග්‍රීසියට පරිවර්තනය කොට විදේශ අමාත්‍යාංශය විසින් සහතික කොට ඉදිරිපත් කළ යුතු වෙනවා. මෙහිදී තවත් විශේෂ දෙයක් ඔබට මතක් කළ යුතුයි. සංචාරය සඳහා කුඩා දරුවන් සම්බන්ධ වෙනවා නම් පාසලෙන් ලබාගත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සහතික කරන ලද නිවාඩු අනුමත කිරීමේ ලිපියක් ඉදිරිපත් කළ යුතු වෙනවා. එවැගේම බාල වයස්කාර දරුවන්ගේ සංචාර සඳහා මව්පිය දෙදෙනාගේම අනුමැතිය තිබිය යුතුයි. ඉතින් මෙම සියලු ලිපි ලේඛන සමග ඇප්ලිකේෂන් ෆෝම් එක නිවැරදිව සම්පූර්ණ කොට කොළඹ පිහිටි ඉතාලි VFS ආයතනයට බාර දෙන එක තමයි ඔබ කළ යුතු වන්නේ. සාමාන්‍යයෙන් සති 2ක් වැනි කාලයක් ඇතුළත ඔබට රිසල්ට් එක ඔවුන් දැනුම් දීම සිදු කරනවා. ඉතින් ඉතාලි සංචාරයක් සඳහා බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට මේ වීඩියෝවෙන් යම් දැනුමක් ලැබෙන්න ඇති. ඔබේ අදහස් පහතින් සඳහන් කරන්න. තවත් වටිනා වීඩියෝවකින් අපි නැවත මුණ ගැහෙමු. ඔබට සුබ දවසක්.